ඔයාගේ ෆෝන් එකත් රෙජිස්ටර්ඩ්ද? එහෙම නැත්නම් අන්රෙජිස්ටර්ඩ්ද? ඉතින් 2025 ජනවාරි 28 වෙනිදායින් පස්සේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි නොකළ දුරකථන වලට ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලයට සම්බන්ධ වීමට නොහැකි වන බව ගිය අවුරුද්දේදී විදුලි සංදේශ නියාමන කොමිසම මගින් කියලා තිබ්බා. ඉතින් ඒ වුණාට තවමත් ඒක හරියටම ක්‍රියාත්මක වෙලා නැහැ. තවමත් ලියාපදිංචි නොකළ දුරකථන වලට ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය පාවිච්චි කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. මේක අපිට කියන්න බෑ කොයි වෙලාවෙදී ක්‍රියාත්මක කරයිද කියලා. ඉතින් ඒක නිසා ඔයාලා ඒ ගැන හරියටම දැනුවත් වෙලා ඉන්නේ ගැන හොඳයි. ඉතින් ඒක නිසා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ෆෝන් එක රෙජිස්ටර්ඩ්ද එහෙම නැත්නම් අන්රෙජිස්ටර්ඩ්ද, ඔයාලගේ දුරකථනය ගත ෂොප් එක රෙජිස්ටර් කරපු ෂොප් එකක්ද, ඔයාලගේ දුරකථනය ලියාපදිංචි නොකළ එකක් නම් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ දේවල් කරගන්න කියලා. ඉතින් ඔයාලා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ නාලිකාවත් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ දේ කරගන්න කියලා. අපි යමු වීඩියෝ එකට. හරි. අපි මුලින්ම බලමු මොකක්ද මේ ලියාපදිංචි නොකළ දුරකථනයක් කියන්නේ කියලා. ලියාපදිංචි නොකළ දුරකථනයක් කියන්නේ සරලවම කිව්වොත් ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිල අනුමැතිය සහ ලියාපදිංචිය ලබා නොගෙන ශ්‍රී ලංකාව තුළ විකුණනු ලබන හෝ භාවිතා කරනු ලබන ඕනෑම දුරකථනයකට ලියාපදිංචි නොකළ දුරකථනයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට දුරකථනයක් ගේනකොට රජයට අදාළ බදු ප්‍රමාණයක් ගෙවන්න ඕන. ඒ වගේ ඒ විදිහට බදු ගෙවලා ඒකට අදාළව අවසර පතක් ගන්න තියෙනවා. මොකද සමහර වෙලෙන්දෝ ඉන්නවා මේ බදු මග ඇරලා පෞද්ගලිකව බඩු ගේන විදිහට යාලා ඒ ෆෝන් එක එහෙම අරන් ඇවිල්ලා පාවිච්චි කරන එහෙම නැත්නම් විකුණනවා. මෙන්න මේ විදිහට තමයි මේ අන්රෙජිස්ටර්ඩ් ෆෝන් එහෙම නැත්නම් ලියාපදිංචි නොකළ දුරකථන ශ්‍රී ලංකාව තුළ භාවිතයට අරගෙන ඉන්නේ. ඉතින් ලියාපදිංචි කරපු දුරකථනයක් කියන්නේ මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කරපු සෑම දුරකථනයක් රෙජිස්ටර්ඩ් ෆෝන් එකක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් මම ඔයාලා දැන් කියන්නම් කොහොමද ඔයාගේ ෆෝන් එක ලියාපදිංචි කරපු එකක්ද එහෙම නැත්නම් ලියාපදිංචි නොකරපු එකක්ද කියලා හරියටම චෙක් කරගන්න විදිහ. ඔයාලගේ දුරකථනයේ පිටිපස්සේ එහෙම නැත්නම් ඔයාලගේ දුරකථනයේ බොක්ස් එකේ පිටිපස්සේ හරි ඇති දිග අංකයක්. ඒකට අපි කියනවා ඉමේ අංකය කියලා. එහෙම නැත්නම් ඔයාලගේ එහෙම අංකයක් නැත්නම් ඔයාලට පුළුවන් තරුවයි #0.6 කියලා ඩයල් කරලා ඔයාලට පුළුවන් මේ අංකය ලබා ගන්න. ඊට පස්සේ 19.9 කියන අංකයට ඔයාලා යන්නේ ඉමේ අංකය ටයිප් කරලා නිකන් සෙන්ඩ් කරන්න තියෙන්නේ. ඔයාලට මේ පේන විදිහට මේ විදිහට ටයිප් කරලා සෙන්ඩ් කරන්න. ඉතින් ඒ විදිහට සෙන්ඩ් කරාට පස්සේ ඔයාලගේ මැසේජ් එකක් එනවා. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ කොහොමද රෙජිස්ටර්ඩ් ෆෝන් එකක අංකයක් මේ විදිහට ඇතුළත් කරාට පස්සේ එයාලා අපිට එවන මැසේජ් එක සහ රෙජිස්ටර් කරපු නැති ෆෝන් එකක ඉමේ අංකය එයාලට දැම්මම පස්සේ එයාලට මැසේජ් එක. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ ෆෝන් එක මේකේ රෙජිස්ටර් කරලා නැහැ කියලා එයාලා මෙන්න මේ විදිහට කියනවා. ඉතින් ඔයාලගේ දුරකථනය ලියාපදිංචි කරපු එකක් නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔයාගේ දුරකථනය ලියාපදිංචි කරලා නැත්නම් මෙතනදී යම්කිසි ආකාරයේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ මොකද කියනවා නම් 2025 ජනවාරි 28 වෙනිදායින් පස්සේ ගෙන්නන හැම දුරකථනයක් සඳහාම ශ්‍රී ලංකා විදුලි සංදේශ දුරකථන නියාමන කොමිසම යම්කිසි කොන්දේසි වගේක් පනවලා තියෙනවා. මෙතනදී යාලා කියලා තියෙන්නේ ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල පහසුකම් අක්‍රිය කරන බව මෙන්න මේ ලියාපදිංචි නොකළ දුරකථන වලට. ඉතින් මේක කොයි වෙලාවක ක්‍රියාත්මක කරද්ද කියලා කියන්න බෑ. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලා දුරකථනයක් ගද්ද ලියාපදිංචි කරපු දුරකථනයක් ගන්න වග බලා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ඉමේ ඉන්ෆෝ කියන වෙබ්සයිට් එකට ගියට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඉමේ අංකය ටයිප් කරන්න තැනක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන ඒ අංකය ටයිප් කරලා ඔයාලට මේක චෙක් කරගන්න හැකියාව තියෙනවා. ඔයාලා කියනවනේ තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඉතින් මේ සියලුම බලපාන්න ඔයා 2025 ජනවාරි 28න් පස්සේ ගත්ත ෆෝන් වලට. ඒ කියන්නේ ඔයාලා 2025 ජනවාරි 28ට කලින් එක දවසක් හෝ ශ්‍රී ලංකාව තුළදී ඔයාලගේ දුරකථනය පාවිච්චි කරලා තියෙන කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේව බලපාන්නේ නැහැ. එතකොට ඔයාලට දැන් අපි බලමු කොහොමද ඔයාලගේ දුරකථනය ලියාපදිංචි නැත්නම් ඒ කියන්නේ තනි පුද්ගල දුරකථනයක් න ඔයා රට ඉඳන් ඇද්දි ඔයා දැන් ෆෝන් එකක් අරන් ආවනම් ඒ ආදී වශයෙන් කොහොමද අපි ලියාපදිංචි කරගන්නේ කියලා. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන ඔයාලා යන්න ඕනේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට. එහෙම නැත්නම් TRCSL එකට යන්න ඕන. ඉතින් ඒක ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක උඩ ඔයාලා ක්ලික් කරගන්න ඕන. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඇප්ලිකේෂන් එකක් ඔයාලට එනවා. ඉතින් මෙතන තියෙන individual image registration form කියලා. ඉතින් ඔයාලා කරන්න තියෙන මෙන්න මේක ෆිල් කරන්න. ඉතින් මෙතනදී යාලා කියලා දෙනවා ඔබගේ උපාංගයේ TRCSL හි ලියාපදිංචි කර නොමැති නම් පමණක් මේ ෆෝරමය පුරවන්න කියලා.
ඉතින් ඔයාලගේ දුරගතනය අනිවාරයෙන් ලියාපදිංචි කරල නැත්තං තරක් මේ ෆෝර්ම පුරුවන්ඩගේම මේ ෆෝර්ම ගතර පස්සේ මෙතන මේ අනිවාර්ම මේ රික්වයාට් කියල තියෙනටි අනිවාරයමවල් පිල් කරන්න ඕන ඉතින් පිල් කල යාල මෙතන මේ සබ්මිට් බටන එක කලික් කරලා මේක සර්ප්මි කරන්න ඕන වාලට කියන්න ඔයාලගේ දුරකතනය ගත්ත ෆෝන් ශොප්පය කොහොම රජිස්ටර්ද අන්ඩජිස්ටර්ද කියල බලාගන්න කියලා ඒකට කරන්න තියෙන මං කලින්කිවගේ රිRCSල් වෙබ්සයිටර් ගියට පස්සේ වාට මෙන්න මේදී මෙතන මේදී ලිංකයක් බලාගන්න පුළුවන් ඉතින් එම මේ ලිංක අනිවාරයම පහලින් දාලා තියන්න ඉතින් ඔයාලේ ලිංකට කියට පස්ස වාට මෙන්න මේ විදි ඉන්ටපේස්ක් ලෝඩ් වේවි ඉතින් මෙතනදී වාට කරන්න තියෙන්න යාලගේ දිස්ත්‍රේක මොකක්ද කියලා මෙතන මෙවිදිට සිලෙට් කරන්න සිලෙට් කල වාට ඕන මෙතන දකුණු පැත්තේ වාලගේ ෆෝන් ශොප්පේ නම්ම දාල සර්ච් කරන්න පුළුවන් එහම නැත්තන් ඔයාලගේ දිස්ත්‍රීක දැම්මට පස්සේ වලට මෙතනති බලාගන්න පුළුවන් මේ විදියට මොනවද ඔයාලගේ දිස්ත්‍රේකට අදාළව TRCSල්ලගේ ලියපදිංචි වෙලා තියෙන ෆෝන් ශොප් කියලා ඉතින් මෙන්න මෙ ඔයාගේ ෆෝර්ණය ගත්තු ෆෝන් ශෙප් එක නම තියෙනවනම් ඒ ෆෝන් ශොප් එක ලියාපදිංචි කරපු ෆෝන් ශොප්පයක් ඒ ෆෝන් ශොප් එකෙන් ෆෝන් ගත්තර වාල බයවෙන්න දෙයක් නැහැ ඉතින් මෙතන ඒක නම නැත්තන් ඉතින් අනිවාරයම ලියාපදිංචි නොකරපු ෆෝන් ශොප්පයක් ඒක නිසා ඔයාල අනිවාරයම මේකත් චෙක් කල බලම ඔයාලගේ පෝර්ණය ගද්දි අරගන්න ඉතින් ඔන්න ඔය කරුණකතමවලට මේ වීඩියගෙන් අරගෙනාව ඉතින් මංහිතන්න ඔයාල අනිවාරයෙන්ම දෙයක් දැනුවත් වෙන්න ටිකර මේ විඩිය එක නාලිකාවට අරුත් කෙනෙන්නම් මේ විඩියෙන් දෙයක්ගෙන ගත්තන අනිවාරයෙන්ම සබස්ක්‍රයිබ් කල ශාපාරත්දාන කියලා ආරාධන කරනවා අපි තවත් අලුත් මේ විදිය විඩිය හමුවමු ඔබට සුබ දවසා